දේශීය හා විදේශීය ස්ථිර සහ තාවකාලික රැකියාව අවස්ථා පිළිබඳ දැනුවත් වීමට ඔබත් දැම්ම full time and part time job Sri Lanka YouTube channel එක subscribe කරන්න. ඔබතුමා ගෙවල් කොහෙද සර්? දැන් මම නම් ඉන්නේ යෝගයකට. මේක මගේ ඇත්තටම මගේ මල්ලිගේ ගෙදර තමයි මගේ අම්මා ඉන්නේ. දෙහිවල ඉන්නේ. ඉතින් ඇත්තටම මේ ළඟදී වැටිලා එම පොඩ්ඩක් තුවාල වුණා. තුවාල කියන ඔළුව වැදිලා. ඉතින් වෙන ප්‍රශ්න නැහැ. ඒ කියන්නේ සීනිය නම් මනම් ඉඳ මොනවත් නැහැ. ඒක විතරයි තියෙන්නේ. මොකක් පෙට්ටුයි. රූම් එකේ ඉඳලා යාව පොඩ්ඩක් එන්න මෙතන টয়ලට් එකට ගෙනියන්නයි පොඩ්ඩක් වටේට ඇවිදින්නයි අන්න ඒ වගේ වැඩ ටිකට කැම වලට ප්ලේට් එක දෙන්න අන්න ඒ වගේ දේවල් පොඩි දේවල් කරන්න ඕනේ යාට. එයාත් එක්ක පොඩ්ඩක් ඉන්න ඕනේ රැට. ඒ කියන්නේ නැගිට්ටු টয়ලට් යන්න. එයාව මේනාවන්ද අන්න ඒ වගේ අධ්‍යයනයක් කරන්න තියෙනවා. ඔබතුමාගේ අම්මගේ වයස කීයද? වයස 84යි. 84යි. දැන් සාමාන්‍ය යාට ඇත්තටම හුඟක්ම ලේටක් නැහැ. යාත් එක්ක අර එහෙට මෙහෙට අපි යන්න පොඩ්ඩක් টয়ලට් එකට යන්නයි ඒකට පොඩ්ඩ උදව් කරන්නයි නාවන්නයි අන්න ඒ වගේ එකට තමයි අවශ්‍ය. ඒක රැට එහෙම ඇඩිලිස්ට් කරන්නේ නැහැ. අන්න මේ රැට වුණා එක පාරක් නැගිටිය යන්න ඒ වගේ. ඒ වගේ කෙනෙක් යත් එකනේ කිය ගන්නයි අන්න ඒ වගේ තියෙන්නේ. එදම වෙනවලට මොනවත් නැහැ. ඔව් සර්. ඒකට තමයි වැටුණානේ එක පාරක් මේ අර මේ টয়ලට් එකට ගිහිල්ලා ඇවිල්ලා. ඒකින් හින්දා තමයි අපි ආයේ මේකට පස්සේ ආයේ වගේ නොවෙන්න තමයි අපි මේ අතරම කෙනෙක්ව ගන්නෙ. එතකොට සර් මේ කෑම එහෙම කවන්න වෙනවද? නෑ එයා කනවා. බෙහෙත් ටිකක් තියෙනවා ඒ ටික දෙන්න තියෙනවා එච්චරයි. ඒකත් එයාට අතට දුන්න නම් එයා බාලකයි. ඒවා කොම්පුලුවන් යට කළා. හරි සර්. එන කෙනාට ගෙදර වැඩවලට සපෝට් එක දෙන්න අවශ්‍ය නැහැ නේද? ඒක නම් අවශ්‍ය නැහැ. ක්ලීනින් වැඩවලට ඒවට කිසිම සපෝට් එකක් දෙන්න අවශ්‍ය නෑ. එහෙම අවශ්‍යතාවයක් නැහැ. හරි. එයාට ඉන්න තියෙන ඒතකොට සර් අම්මගේම රූම් එකේමද? ඔව් මේ රූම් එකේම තියෙනවා. ඒක ලොකු රූම් එකක්. ඒක සාමාන්‍ය එකකින් විතර තියෙනවා. වෙනම බෙඩ් එකක් දාලා එහෙම තමයි අරේන්ජ් කරලා තියෙන්නේ. බෙඩ් එකක් නැහැ. එයාට තියෙනවා මේවා එකක් කුෂන් එකක් වගේ එකක් තියෙනවා. ඒක නිදිය ගන්න පුළුවන්. හරි සර්. සර්ලට වයස ප්‍රශ්නයක් නැහැ නේද? අවුරුදු 50 55 60 ඒ වගේ ගැටලුවක් නැහැ නේද? ඒකට වැඩි නම් 45 50 55 වගේ නම් කමක් නැහැ. පෙට්‍රෝල් සමන්නේ ඒකට වැඩි වයසයි ඒක. ඔව් සර්. අපිට සර් සැලරි එක 50 වගේ දෙන්න අපහසුයිද? 50ම 50 කරන්න පුළුවන් ප්‍රශ්නයක්. හරි. යාර නිවාඩුත් එහෙම වුණා දවස් 3ක් හෝ 4ක් ගන්න පුළුවන් කියන එක යාට දැනුවත් කරන්න නේද? ඔව් එහෙම කියන්නේ. හරි සර්. මම සර් කෙනෙක් බලන්න යනවා ඔබතුමාට එහෙමනම් පණිවිඩයක් දෙන්න. right. Yes. රැකියා අදාළත්ව පිළිබඳව මුලින්ම දැන ගැනීමට අපේ YouTube channel එක subscribe කරන්න.